ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රසාද් දීමනා ගෙව්වා මීට අවුරුදු 20කට විතර කලින් උපයන ආදායමට අනුව 10%ක්. ඊට පස්සේ කාලෙන් කාලෙට එක එක පාට ආණ්ඩු ආවා බලයට. ආපු හැමෝම කරේ මේ ලැබෙන 10% අඩු කරා. අඩු කරන ඇවිල්ලා දැන් රතු පාට ආණ්ඩු ආවට පස්සේ 3%යි තිබ්බේ. දැන් බස් ගාස්තුත් වැඩි. ආදායම වැඩි ඩිපෝලේ. ආදායම වැඩි නම් වැඩ කරන සේවකයාට ප්‍රසාද දීමන වැඩි වෙන්න එපයි. ඒකනේ සාධාරණේ. නමුත් එහෙම කරේ නැහැ. මෙයා මොකද කරේ? තිබ්බ ගන්නවත් දුන්නද? නැහැ. තව 7.50ක් අඩු කරා. 2.5ට හැදුවා. සාධාරණද? ඈ? හොඳට හිතලා බලන්න. වැඩ කරන සේවකයාට ලැබෙන දේවල් කප්පාදු කරලා ආයතනයේ ගොඩ දාන්න හිතනවා නම් තමුල්ලා කරන්නේ ලොකුම මෝඩකමක් කියලා හිතේ තියාගන්න.